හලෝ යාළුවනේ. අද මම ඔයාලව අරන් යන්නේ 1959 අවුරුද්දට. රුසියාවේ යූරල් කඳුකරයේ අතිශය අභිරහස් විදියට මියගිය තරුණ කඳුනගින්නන් 9 දෙනෙකුගේ කතාවයි අද අපි පික්ස් ලංකාවකෙන් බලන්නේ. මේක නිකම්ම මරණයක් නෙවෙයි. අදටත් ලෝකේ විද්‍යාඥයන්ට පවා විසඳගන්න බැරි වුණු මහා ප්‍රහේලිකාවක්. ඇත්තටම එදා රෑ ඒ අයට මොකද උනේ? කවුද මේ කණ්ඩායම? මේ ගමන මෙහෙයුවේ වයස අවුරුදු 23ක් වුණු ඊගෝ ඩයට්ලොව් කියු තරුණයා. ඔහුත් එක්ක තවත් පිරිමි ළමයින් 7 දෙනෙකුයි ගැහැණු ළමයින් දෙන්නෙකුයි මේ ගමනට එකතු වුණා. මේ හැමෝම රුසියාවේ යූරල් පොලිටෙක්නික් ආයතනයේ ඉගෙනගත්තු දක්ෂ ශිෂ්‍යයෝ. ජනවාරි 23 වෙනිදා මේ අය ගමන පටන් ගත්තේ ඔටෝටන් කියන කන්ද තරණය කරන්නයි. හැබැයි මේ අය ගිය ගමනෙන් ආපහු ආවේ නැහැ. මරණේ කන්ද. පෙබරවාරි 1 වෙනිදා මේ අය කූඩාරම් ගහුවේ කොලට් සියක්ල් කිය කන්දේ. ඒ ප්‍රදේශයේ ජීවත් වෙන මාන්සි ගෝත්‍රිකයන් මේ කන්දට කියන්නේ මරණේ කන්ද කියලා. එදා රෑ මොකක් හරි බිහිසුණු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. පෙබරවාරි 20 වෙනිදා තමයි සෝදිසි කණ්ඩායම මේ අයව හොයාගෙන ගියේ. ඔවුන්ට මුලින්ම හමුුනේ හිමෙන් වැසුණු ඇතුළතින් ඉරා දමපු කූඩාරම විතරයි. ඒ අයගේ සීලුම බඩු බාහිර ආදිය සපත්තු පවා කූඩාරම ඇතුලේ තිබුණා. විසිරී තිබුණු සිරුරු සෝදිසි කණ්ඩායම් වලට මුලින්ම හමුුනේ යූරි දොරෂෙන්කෝ සහ යූරි ක්‍රිවොනිෂෙන්කෝගේ සිරුරු. ඔවුන් හිටියේ ලොකු දේවදාර ගසක් යට ඇඳුම් පිටින් විතරයි. ඔවුන්නේ ගසට මීටර් 5ක් විතර උසට නගින්න උත්සාහ කරලා තිබුණා. ඊට පස්සේ කණ්ඩායම් නායක ඩයට්ලොව්ගේ සිරුරත් හමු වුණා. ඔහුගේ අතේ තිබුණේ ඔහුගේම ඔරලෝසුවයි. මේ අය හැමෝම මිය ගිහින් තිබුණේ දැඩි සීතල නිසා හයිපොතර්මියා කියලායි මුලින් හිතුවේ. බිහිසුණු රහස හෙළිවෙලවා. හැබැයි මාස දෙකකට පස්සේ හමුවුණු අනිත් සිරුරු 4 දෙනාගේ විස්තර ලෝකේම හොල්මන් කළා. නිකෝලයි තිබූ බ්‍රිග්නෝල්ගේ හිස් කබල කුඩු වෙලා තිබුණා. සෙමියෝන් සොලතොරියෝ සහ ලුඩ්මිලා ඩුබිනිනාගේ පපුවේ ඇටකටු සම්පූර්ණයෙන්ම කුඩු වෙලා තිබුණා. මේක හරියට මහා හයියෙන් ආපු වාහනයක හැප්පුණා වගේ තත්වයක්. ලුඩ්මිලාගේ දිව සහ ඇස් දෙකම අතුරුදහන් වෙලා තිබුණා. ඒ වගේම ඒ අයගේ ඇඳුම්වල අමුතු විදිහේ විකිරණ රේඩියේෂන් තිබුණා. අනුමාන සහ අභිරහස මොකක්ද මේ අයට උනේ? සමහරු කියන්නේ මේක රහස් රුසියානු මිසයිල් පරීක්ෂණයක් කියලා. තවත් අය කියන්නේ ඒ පළාතේ ඉන්න යෙටි නැත්නම් හිම මිනිහෙක් මේ අයට පහර දුන්නා කියලා. ඒ රෑ අහසේ තැඹිලි පාට ආලෝක ගෝල දැක්ක කියලාත් වාර්තා වුණා. මොනවා වුණත් රුසියානු රජය මේ නඩුව වහලා දැම්මේ මේක හඳුනාගත නොහැකි බලවේගයකින් වුණු දෙයක් කියලා විතරයි. අදටත් ඩයට්ලොව් පාස් කියන්නේ ලෝකයේ ලොකුම අභිරහසක්. ඔයාලා හිතන්නේ මේ දක්ෂ තරුණ පිරිසට එදා රෑ ඇත්තටම මොකද වුනේ? රහස් පරීක්ෂණයක්ද නැත්නම් වෙනත් දෙයක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සැබෑ අභිරහස කතා දිගටම බලන්න පික්ස් ලංකා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.